ආයිබෝවන් සුබ දිනයක්. දැනට පවතින කාලගුණක තත්ත්වය ඉදිරි දින කිහිපේ කොයි ආකාරද වෙනස් වෙන්නේ සම්බන්ධව අපි පොඩ්ඩක් සොයා බලමු කොහොමද වෙන්නේ කියන එක සම්බන්ධව. ඇත්තරම මේ අද දිනේ අර මුලින් පැවති තත්ත්වයේ සුළු වෙනසක් තියෙනවා. මොකද අද දිනේ විශේෂයෙන්ම බස්නාහිර සබරගමු වූ නිරිතදිග කොටසට සහ මධ්‍යම පළාතේ බටහිර ප්‍රදේශවල වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. මොකද නිරිතදිග මෝසම් තත්ත්වය යළිත් දිවයින හරහා ක්‍රියාත්මක වීමට ආරම්භයක් වගේ තමයි මේ දිනවල පවතින්නේ. ඒ වගේ කාලගුණ රටාවක් පවතින්නේ. ඉතින් මේ තත්ත්වය මේ ආකාරයට ඉදිරි දින කිහිපය තුළ පැවතුනත් 9 වෙනිදායෙන් පසු විශේෂයෙන්ම 9 වෙනිදායෙන් පසු වැසි තත්ත්වයේ කැපිපෙන වර්ධනයක් අපි නැවතත් අපේක්ෂා කරන්න සිදු වෙනවා. එතකොට 9 නිර්තදිග මෝසම් වල ක්‍රියාකාරීත්වය සක්‍රිය වෙනවා. එතකොට 10 විශේෂයෙන් 9 10 11 12 13 දිනවලත් වැසි තත්ත්වයේ වර්ධනයක් පෙන්눔 කරනවා. මොකද එතකොට නිර්තදිග මෝසම් සක්‍රිය තත්ත්වයටපත් වෙනවා 12 13 වගේ දිනවල. ඉතින් 9 වෙනිදායෙන් පසු නැවතත් මේ මෝසම් තත්ත්වය සක්‍රිය වෙනවා. ඒ කියන්නේ පොඩ්ඩක් අපි අවධානයෙන් ඉන්න ඕනේ. මොකද මේ දින කීපයක පොඩි විරාමයක් තමයි තිබුණේ. මුල් කාලේදී අපි වැසි ටිකක් වර්ධනය වීමක් තිබුණා. දැන් මේ දින කීපයක් දින 3ක් විතර වැසි තත්ත්වයේ යම් අඩුවීමක් තියෙනවා. නමුත් ඒ අඩුවීම తాවකාලික අඩුවීමක් මම මුලින් සඳහන් කර ආකාරයට. එතකොට මේක වෙනස් වීම අපි 9 වෙනිදායෙන් පසු අපේක්ෂා කරනවා. මේ දින කිහිපෙත් අර පෙර සඳහන් කරා වගේ අඩු වැඩි වෙමින් කියන්නේ සුළු වැසි කොහොමත් නිරිතදිග කොටසට සහ බස්නාහිර සබරගමු ආදී පළාත් වලට ඇතිවීමේ හැකියාවක් තියෙනවා. මොකද මෝසම් දුර්වල තත්ත්වයේ හෝ පවතින නිසා. නමුත් මෝසම් සක්‍රිය තත්ත්වයටපත් වෙන්නේ 9 වෙනිදායෙන් පසු තමයි. එතකොට 9 10 11 12 13 ඒ ඉදිරි දින කීපෙට ඒ ආකාරයට වැසි පවතිනවා. අපි බලමු මේ දින වෙනකොට සමහරවිට මේ කාලගුණය කියන එක ශනිකව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ වෙනස් වීමත් එක තමයි මේක අපි නිරීක්ෂණය කරන්න ඕනේ. අනිත් එක පසුගිය අවුරුදු වල ඒ ඇති වූ කාලගුණ රටාවල වෙනස්කමුත් ඒ ඔක්කොම අපි එකතුවක් විදිහට තමයි සියල්ල එකතුවක් විදිහට තමයි අපි දකින්න ඕනේ. කොහොමවත් පසුගිය අවුරුදු වලත් මෙම වැසි රටාවේ මේ ආකාරයටම තමයි සුළු වෙනස්කම් තමයි ඇති වෙන්නේ. නමුත් සමස්තයක් විදිහට වැසි රටාවේ ලොකු වෙනසක් අපිට බලාපොරොත්තු වෙන්න මේ බෑ. ඉතින් හොඳයි මේ ගැන හැමෝම පොඩ්ඩක් දැනුවත් වෙන්න. මොකද අපි දින යම් කාර්යයන් යොදා ගැනීමේදී මේ කාලගුණයේ පූර්ව දැන ගැනීම ඉතාම වටින නිසා. හොඳයි ස්තුතියි.